ආයිබෝවන් මම සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම්. දැන් ඉන්ධන මිල වැඩි කරා. එතකොට මේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ විදුලි බිලට බලපාන්නේ කෙසේද? ඒ වගේම සෑම ආර්ථික භාණ්ඩයක්ම ප්‍රවාහනය තුලින් වැඩිවීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි දකින්න ඕනේ මේ වැඩිවීම ලෝක ආර්ථික තත්ත්වයට එක්කද තියෙන්නේ නැත්නම් වෙන ප්‍රශ්නයක්ද කියලා. විශේෂයෙන් අපි විදුලිය ගැන කතා කරනවා නම් අපිට කියන්න තියෙන්නේ මේ විදුලියට ගන්න අපි දන්නවා නැප්තා ෆර්නස් ඔයිල් ඇත්තටම මේවා කවුරුවත් ගන්න නැති ඉන්ධන වර්ගයක් තමයි ඩොලර් 70කට නොවටිනා ගානකට අරන් තියෙන්නේ. ඒ නිසා අපි කියනවා විදුලිය සම්බන්ධයෙන් ඉන්ධන පිළිබඳ වාර්තාවක් ඊයේ දිනේ සපයලා නැති අතර මේ මිල වැඩි කරන්න නෙමෙයි මේ මිල තවත් අඩු කරන්න ඕනේ. ඇමතිවරයා වහාම මේ ගැන පරීක්ෂණයක් කළා මේ නොවටිනා ගානකට ගත්ත නැප්තා ෆර්නස් ඔයිල් වහාම අඩු කරලා විදුලිය නිෂ්පාදනයට දෙන්න ඕනේ. ඒ නිසා මේ ආණ්ඩුව හදන්නේ විදුලියත් තෙලෙන් බදින්න තමයි හදන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් ඊයේ සෝලා වැඩියෙන් නිෂ්පාදනය වෙලා කියලා ග්‍රිඩ් එක ඔෆ් වුණාලු. අදීනේ දැන් 2025 වඳුර පැනලා කියලා අන්තිමට ආවේ සෝලා වලට. එතකොට තාම මේ ආණ්ඩුවට ඒකට විසඳුම් හොයන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුවත් මේ තෙලෙන් බදින්න තමයි විදුලිය හදන්නේ. ඒ නිසා මේ තෙල් මිල වැඩි කිරීම අසාධාරණයි කියලා අපි කියන්නේ නොවටිනා ගානකට තමයි මේ ඉන්ධන ලබා ගන්නේ. එතකොට ප්‍රවාහනය සඳහා ඉන්ධනත් අපි දන්නවා ලෝක වෙළඳ පොලේ වැඩිම මිල තියෙනකොට ගත්තේ. හැබැයි ඊයේ මේ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක කෙනෙක් ප්‍රකාශයක් නිකුත් කළා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල බලලා තමයි අඩු කරන්න කියලා. අපි දන්නවා ඒකට ලෝක වෙළඳ පොලේ ශීඝ්‍රයෙන් තෙල් මිල අඩු වේගෙන ආවා. එහෙනම් ඇයි වැඩි කරේ? ඒ නිසා මේ ආණ්ඩුව ගන්නකොට මේ අය කියපු පච ටික දැන් අද ජනතාවට තේරිලා තියෙනවා. ඒ නිසා මේ පච අනුව මේ තෙල් මිල කොහොමද වැඩි කරේ? ඒ නිසා ඒක ජනතාවට ගැටලුවක්. ඒ නිසා ආයේ බස් ගාස්තු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සෑම පාසල් ළමුන්ගේ විශේෂයෙන් අපි දකිනවා මේ පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු අද දෙමාපියන්ට දරා ගන්න බෑ. ඒ නිසා මෙවැනි ගාස්තු වැඩිවීම හමුවේ එක්කෝ එයාට සහනාධාරයක් දෙන්න. අනික තමයි දැන් බලන්න මාළු කෑල්ලක් කන්න බෑ. ජීවරයන්ට භූමි තෙල් රුපියල් 20කින් වැඩි කළා. එක පිට වැඩි කරනවා. මෙහෙම වැඩි කළා කොහොමද? හැබැයි මේ ආණ්ඩුව කිව්වේ නම් මාළු ඇප් එකෙන් අල්ලන්න පුළුවන් පරිසරයක් හදනවා කියලා. ඇප් එකෙන් කෙසේ වෙතත් අද තෙල් ටික ගහගෙන මුහුදට යාත්‍රා කරගන්න බැරි වෙලා තියෙනවා දීවරයන්ට. ඒ නිසා අද ආර්ථිකය අකුලන්නේ නැහැ කියපු අය මේ එක ක්‍රම වලින් මේක ආර්ථිකය ඉබේ ඇකිලෙනවා. ඒ නිසා පඬිත කතා කියන්න පුළුවන් ආර්ථිකය අකුලවන්නේ නැහැ කියලා. නමුත් මේ හේතු සියල්ල ගත්තාම අද ගම්වැසියා ඇකිලිලා තියෙන ආර්ථිකය. ඒ නිසා මේ ආණ්ඩුව කියන මේ ආර්ථිකය අකුලවන්නේ නැහැ කියපු එක අපිට පිළිගන්න බෑ. අද ජනතාව කුඩා පවුල් එකකේ ආර්ථිකය ඇකිලිලා මිරිකිලා තියෙන්නේ.